කොච්චර හෙමින්ද? ඇයි මේ මිනිස්සුන්ට බැරි වලාකුළු වගේ පාවෙලා ඉන්න? බොල මිනිහෝ නැගිටපිය. මුළු රටම වැඩ කරද්දී තොපට විතරක් නිින්ද යන්නේ කොහොමද? තොපට රට ගැන කැක්කුමක් නැද්ද? අවසර රජතුමනි, මම මේ රට ගැන තමයි කල්පනා කර හිටියේ. අනේ හාමුදුරුවනේ, මට වැඩ කරන්න ඕනකම තියෙනවා. ඒත් මේ කාලගුණේ හරස් වෙනවා. බොරු කියන්න එපා. තෝ නිදාගෙන හිටියේ. මුළු යායම අස්වද්දද්දි තොගේ කුඹුර විතරක් පුරන් වෙලා. රජතුමනි, මූව කසෙන් තලන්න ඕනේ. දැන් බලන්න රජතුමනි, අවුරුද්ද පටන් ගන්නේ දුරුතු මාසෙන්. ඒ මාසේ හරිම සීතලයි. අතපයක් හොල්ලන්න බෑ වෙවුලනවා. නවම් මාසෙත් එහෙමමයි. වතුර එකක් බොන්න ගියත් දත් ටක ගානවා. හරි. සීතල ඉවර වුණාම ඊට පස්සේ එන්නේ මැදින් මාසේ නේද? මැදින් මාසේ අවුරුද්ද ළඟයිනේ. ගෙවල් දොරවල් සුද්ධ පවිත්‍ර කරන්න එපයි. ඉතින් කුඹුරට බහින්න වෙලාවක් නෑ රජතුමනි. ඊට පස්සේ බක් මාසේ සිංහල අවුරුද්ද. නෑදෑයෝ එනවා යනවා, කන්න බොන්න එපයි. රජතුමනි, මොමේ පට්ටබල් බොරු කියන්නේ. කම්මැලිකම වහගන්න දඟලනවා. ඊළඟට වෙසක් පොසොන් බුදුන් උපන් මාසේ පව් වැඩ කරන්න හොඳ නැහැ. පන්සල් යන්න ඕනේ. ඇසල මාසේ දිවියන්ගේ මාසෙට මස් මාංශ කන්නේ නැහැ. ඒ නිසා ඇඟට පණ නැහැ. නිකිණි මාසෙත් ගිනි කාෂ්ඨකේ. එළියට බැස්සොත් හැම යනවා. බිනර මහේ ඉඳම් අහස කඩා වැටෙනවා. මහා වැස්ස. වප් මාසෙත් එහෙමයි. හරක්වත් බහින්නේ නැහැ කුඹුරට. තොට තියෙන්නේ වතුරට බියක්ද නැත්තම් වැඩට බියක්ද මිනිහෝ? ඉල් මාසේ හරි භයානකයි හාමුදුරුවනේ. හුළඟයි වැස්සයි. අන්තිම මාසේ උඳුවප් ආයෙත් සීතල පටන් ගන්නවා. ඉතින් බලන්න රජතුමනි, මම කොහොමද මේ මාස 12 ඇතුලේ වැඩක් කරන්නේ? මූ කියන කතාවෙත් යම් ඇත්තක් තියෙනවා ඇමතියෝ. රජතුමනි, අපිට මේ මාස 12 මදි. ඔබතුමා මට අලුතින් 13 වෙනි මාසයක් හදලා දෙන්න. අන්නේ 13 වෙනි මාසෙදී වැස්සත් නෑ, අවුවත් නෑ, සීතලත් නෑ. මම පොරොන්දු වෙනවා ඒ මාසෙදී මේ කුඹුර තනියම අස්වද්දලා දෙන්නම්. බොල්ලතෝගේ කට. යමු ඇමතියෝ, යමු. මූ වැඩ නොකලාට මූගේ මොලේ වැඩ. 13 වෙනි මාසයට ආපු දවසක මූ ලබා වැඩගමු. අප්පා, රජතුමා එක්ක කතා කරලා මට හොඳටම මහන්සි. 13 වෙනි මාසේ එනකන් පොඩ්ඩක් ඇහැ පිය ගන්න ඕනේ. වැඩ කරන්නාට දවස මදි වුවත් කම්මලියාට මාස 12ම මදිය.